පහත සඳහන් නීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. හරි. මේ වගේ එකක් දැක්කම අපි මුලින්ම කරන්න ඕනේ මේකේ සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය වෙනම හොයන්න ඕනේ. මෙන්න මේ VGX Y වගේ අකුරු කුඩාම පොදු ගුණාකාරය අපි වෙනම හොයන්න ඕනේ. එතකොට අපි මේ සංඛ්‍යාට විතරක් මුලින්ම සැලකුවොත් එකපාර අපිට මනෝමයෙන් ගන්නත් පුළුවන්. කුඩාම පොදු ගුණාකාරය. කුඩාම පොදු ගුණාකාරය. අපිට එනවනේ 30 ගන්න පුළුවන්. ඊට පස්සේ ඇයි අපිට 30ට කලින් තියෙන ඉලක්කම් ගන්න බෑද? නෑ. අපි මනෝමයෙන් ගණන්දී හදන්න පුළුවන් මේ සංඛ්‍යාවේ ඉතිරි නැතුව මෙයාගෙන් බෙදෙන්නත් ඕන, මෙයාගෙන් බෙදෙන්නත් ඕන, මෙයාගෙන් බෙදෙන්නත් ඕන. දැන් මෙතන 6 ඉලක්කම ගත්තොත් 30 වෙනුවට 6 ගත්තොත් 6 ගන්න පුළුවන්. 6න් 6 බෙදෙනවා. 6න් 2ක් බෙදෙනවා. හැබැයි 6න් 5 ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ. අන් ඒ විදිහට අපිට ගන්න පුළුවන් කුඩාම පොත ගුණාකාරය මේ සංඛ්‍යා දිහා බලලා මනෝමයෙන් 30 කියලා හිතන්න පුළුවන්. විජීය ප්‍රකාශ වලින් xy අකුරු වලින් අපිට ගන්න වෙන්නේ අපි මෙතන තියෙන ලොකුම එක තමයි ගන්න. උදාහරණ විදිහට මෙතන x උත් තියෙනවා x වර්ගෙත් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි ගන්න x වර්ගය. ලොකුම කෙනා. y තියෙනවා y වර්ගයක් තියෙනවා. අපි එතනදි ගන්න y වර්ගය. ලොකුම කෙනා. එකපාරට මේ 30 කියන එක මනෝමයෙන් ගන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. බෙදීමේ ක්‍රමයෙන් හදන්න පුළුවන්. හැබැයි ටුක්ටක් වෙලා යනවා. ඉතින් අපි කාලයත් එක්ක පේපර් එකේ හොඳ රිසල්ට් එකකට යන්න නම් අපිට මනෝමයෙන් ගන්න අත්‍යවශ්‍යයි කියලා නෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මනෝමයෙන් ගන්න පුළුවන් නම් හොඳයි. එච්චරයි. ඒ ගන්න ඉවරයි.